අයුබෝවන් අපි බලමු 2026 වසර සිංහල ලග්න හිමියන්ට කොහොම බලපායිද කියලා. ආයුබෝවන් මම සම්මානීය ජ්‍යොතිර්විද්‍යා සේවයේ අධිපති ප්‍රවීණ ජ්‍යොතිර්වේදීනි ඉරෝෂා නිරෝෂණී සෝමවීර. ලබන්නා වූ 2026 නව වසර ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය පිරුණු වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවායි සතුට සිතින් ප්‍රාර්ථනා කර සිටිමි. අයුබෝවන් අපි බලමු 2026 වසර සිංහල ලග්න හිමියන්ට කොහොම බලපායිද කියලා. මේ විග්‍රහයෙන් අපි ඒ ගැන ගැඹුරටම කතා කරමු. හරි. එහෙනම් අපි බලමු මේ කතාවේදී මොනවද තියෙන්නේ කියලා. මුලින්ම 2026 ගැන පොදු විග්‍රහයක්, ඊළඟට මූල්‍ය తত্ত্বය, ආදරය සහ සබඳතා, වෘත්තීය ජීවිතය, සෞඛ්‍ය සහ පෞල් ජීවිතය. අවසාන වශයෙන් මේ අවුරුද්දට ඕන කරන මඟ පෙන්වීම සහ පිළියම් ගැනත් අපි බලනවා. හොඳයි අපි එනම් පටන් ගමු 2026 වසරේ සමස්ත චිත්‍රයෙන්. ඇත්තදම මේ වසර හඳුන්වන්න පුළුවන් ගැඹුරු පරිවර්තනික වසරක් විදියට. ඉතින් මේක තමයි මේ අවුරුද්දේ වැදගත්ම දේ. කෙනෙක්ගේ අතුලාන්තයෙන් පටන් ගන්නා ප්‍රබල වෙනසක් තමයි මේ. ඒ වෙනස ජීවිතේ අනිත් හැම අංශයකටම, ඒ කියන්නේ රැකියාව, මුදල්, සම්බන්ධතා මේ හැම දෙයකටම බලපානවා. එතකොට මේ ලොකු පරිවර්තනයට හේතුව මොකක්ද? ජ්‍යොතිෂයට අනුව නම් මේකට ප්‍රධානම හේතුව තමයි ගුරු ග්‍රහයාගේ ගමන. ගුරු ග්‍රහයා වසර පුරා භාව 3ක් හරහා ගමන් කරනවා. ඉතින් ඒ ගමනත් එක්ක තමයි ජීවිතයේ විවිධ පැතිවලට මේ බලපෑම ඇති වෙන්නේ. හරි. දැන් අපි බලමු මූල්‍ය తত্ত্বය ගැන. ගුරු ග්‍රහයාගේ මේ බලපෑම වැඩියෙන්ම දැනෙන්නේ මූල්‍ය අංශයට කිව්වොත් හරි. මේ අවුරුද්දේ මුදල් తত্ত্বය පැහැදිලිවම කොටස් 3කට බෙදෙනවා. බලන්න වසරේ මුල් භාගය, ඒ කියන්නේ ජනවාරි ඉඳන් ජූනි 2 වෙනිදා වෙනකම් ගුරු ඉන්නේ 11 වෙන්නේ. ඒ කියන්නේ ලාභ ලැබෙන කාලයක්. ඊට පස්සේ ජූනි 2 ඉඳන් නොවැම්බර් 1 වෙනිදා වෙනකම් ගුරු 12 වෙන්නේ. මේක වියදම් අධික කාලයක්. හැබැයි නොවැම්බර් 1 වෙනිදායින් පස්සේ ගුරු ලග්නයට එනවා. එතනින් පටන් ගන්නවා නැවත ගොඩනැගෙන කාලය. අපි බලමු සුබ පැත්ත. විශේෂයෙන්ම වසරේ මුල් භාගය ජනවාරි ඉඳන් ජූනි වෙනකම් ආදායම් ලාභ මේ හැමදේම වැඩි වෙන කාලයක්. මිතුරන්ගෙන් සහයෝගය ලැබෙනම සමහර වෙලාවට බලාපොරොත්තු නොවුන විදිහේ වාසිත් ලැබෙන්න පුළුවන්. ඒ වගේම නොවැම්බර් මාසෙන් පස්සේ ආත්ම විශ්වාසයත් එක්ක අලුත් ආරම්භයක් ගන්න පුළුවන්. අවුරුද්ද අවසානයේ වෙද්දී මූල්‍ය තත්ත්වය ආයෙත් ශක්තිමත් වෙනවා. හැබැයි සැලකිලිමත් වෙන්න ඕන කාලයකුත් තියෙනවා. ඒ තමයි ජූනි ඉඳන් නොවැම්බර් වෙනකම්. මේ කාලයේදී සාමාන්‍ය වියදම් ඉහළ යන්න පුරුවන්. ඒ වගේම විදේශ කටයුතු වලට සම්බන්ධ වියදම්, එහෙම නැත්නම් පින්දහම් වැඩවලට ආධ්‍යාත්මික දේවල් වලට වියදම් කරන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒ ගැන ටිකක් අවධානයෙන් ඉන්න ඕන. හරි. මුදල් ගැන කතා කළා ඇති. අපි දැන් බලමු ආදරය සහ සම්බන්ධතා පැත්තට මොකද වෙන්නේ කියලා. මේ පැත්තෙන් නම් 2027 අවුරුද්දේ උස් පහත් වීම දෙකම තියෙනවා. මෙතන කාල දෙකක් යන විශේෂයෙන්ම කියවෙනවා. එකක් තමයි ජනවාරි 16 ඉඳන් පෙබරවාරි 24 වෙනකන් කාලය. මේක සම්බන්ධතා වර්ධනය කරගන්න රැකියාව හරහා හරි දෛනික වැඩ හරහා හරි අලුත් අය හමු වෙන්න හරිම හොඳ කාලය. හැබැයි ඔක්තෝබර් නොවැම්බර් කාලෙදී නම් ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. මාන්නේ ඉස්මතු වෙලා ගැටුම් ඇති වෙන්න පුළුවන්. විවාහය වගේ ලොකු තීරණ ගන්න එක ටිකක් පරක්කු වෙන්න ඉඩ තියෙනවා. හැබැයි තනිකඩව ඉන්න කෙනෙක්ට නම් අවුරුද්දේ අවසානය ඉතාම සුබාරංචියක් ගේනවා. මොකද නොවැම්බර් 1 වෙනිදායින් පස්සේ අලුත් විවාහ යෝජනා එන්න තියෙන ඉඩකඩ ගොඩාක් ශක්තිමත් වෙනවා. ඊළඟට අපි බලමු වෘත්තීය සහ රැකියාව පැත්ත. 2026 කියන්නේ අලුත් දේවල්, අලුත් වෙනස්කම් වැළඳ ගන්න වෙන අවුරුද්දක්. වෘත්තීය ජීවිතේදී සමහර විට හිතාගන්න බැරි විදිහේ හදිසි රැකියාව වෙනස් වීම වෙන්න පුරුවන්. ඒ වගේම තාක්ෂණය, ඔන්ලයින්, නව නිර්මාණ වගේ ක්ෂේත්‍රවල අයට අලුත් අවස්ථා විවෘත වෙනවා. අලුතින් ව්‍යාපාරයක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා නම් ඒකටත් මේක හොඳ කාලයක්. වැදගත්ම දේ තමයි තරඟකරුවන්ට වඩා ඉදිරියෙන් එන්න බලය ලැබෙන එක. හරි. දැන් අපි එමු සෞඛ්‍ය සහ පෞල් ජීවිතය පැත්තට. මේ අංශ දෙකේම ප්‍රධාන වචනේ තමයි සමබරතාවය. සෞඛ්‍ය පැත්තෙන් ගත්තම විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. හෘදය, රුධිර පීඩනය, අජීර්ණ වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒකට කරන්න ඕන දේ තමයි නිතිපිතා විවේකී ගන්න එක. ඒ වගේම යෝගා, ප්‍රාණායාම වගේ දේවල් ජීවිතයට එකතු කරගන්න එක ගොඩක් ප්‍රයෝජනවත් වේවි. පෞල් ජීවිතයේදීත් යම් වෙනස්කම් දකින්න පුළුවන්. සමහර විට වසරේ මුල් කාලේදී ටිකක් තනියම ඉන්න කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. හැබැයි නොවැම්බර් මාසෙන් පස්සේ ආයමත් පෞල් ඇතුලේ සාමය සහජීවනය ඇති වෙනවා.
හරි. එහෙනම් මේ තරම් වෙනස්කම් තියෙන අවුරුද්දකට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද? ඒකට උදව් වෙන මඟ පෙන්වීම සහ පිළියම් කිහිපයක් ගැනත් අපි දැන් බලමු. මේ තියෙන්නේ ගුරු මන්ත්‍රය. කරන්න තියෙන්නේ ඕම් ගුරුවේ නමః කියන මන්ත්‍රය දිනපතා 108ක් වතාවක් ජප කරන එක. ඒත් එක්කම පුළුවන් නම් කහපාට මල් හරි සඳුන් හරි පූජා කරන එකත් ගොඩක් හොඳයි. ඒ වගේම තමයි දානමය කටයුතු විශේෂයෙන්ම කහ පරිප්පු කෙසෙල් වගේ දේවල් දන් දීම එහෙම නැත්නම් ගුරුවරයෙක්ට ගුරු දක්ෂිනාවක් දෙන එකත් ගොඩක් සුබදායකයි. ඉතින් මේ හැමදේම සාරාංශයක් විදියට ගත්තම අපිට පේනවා 2026 වසරේ ප්‍රධාන තේමාව වෙන්නේ අභ්‍යන්තර ශක්තිය ගොඩනගාගෙන බලවත් අලුත් ආරම්භකයකට යන එක. ඒකට උදව්වක් විදියට ඉරිදා බ්‍රහස්පතින්දා වගේ සුබ දවස්, ඒ වගේම තැඹිලි කහ වගේ සුබ වර්ණ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් හිතන්න දෙයක් ඉතුරු වෙනවා. මේ විදිහට අලුත් ආරම්භයන්ගෙන් පිරුණු අවුරුද්දක් එනකොට මේ ලැබෙන පරිවර්තනීය ශක්තිය ජීවිතේ ඉස්සරහට යන්න යොදාගන්නේ කොහොමද කියන එක තමයි වැදගත්ම දේ. 2026 කියන්නේ සිංහල ලග්න හිමියන්ට ඇත්තටම තීරණාත්මක වසරක්. ඔබේ සියලු ජ්‍යොතිෂ්‍ය අවශ්‍යතාවයන් සඳහා දිවයිනේ ප්‍රමුඛතම ජ්‍යොතිෂ්‍යවේදිනියකගෙන් සහාය ලබා ගන්න. ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී, වාස්තු විද්‍යා උපදේශිකා, ජ්‍යොතිර්විද්‍යා ගෞරව, මානව හිතවාදී, කීර්තිශ්‍රී දේශගෞරව, ජනරංජන, ජ්‍යොතිර්විද්‍යා විශාරද, ජනප්‍රසාදිනී දේශකීර්ති, WRA ඉරෝෂා නිරෝෂණී සෝමවීර, සම්මානී ජ්‍යොතිර්විද්‍යා සේවය, අංක 305C, කොස්සින්න, ගණේමුල්ල. WhatsApp අංකය WhatsApp අංකය 070 248 682 5